අතක තියාගන්න මේ ධර්ම දානේ බණ පදයක් ලෝකෙ තව කෙනෙකුට අහන්න සලස්සනවා කියලා කියන්නේ අග්‍රම පිනක්. මේක බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකට පෙන්නවා. බුදුහාඳුරුවෝ විස්තර කරනවා මහණෙනි අහස උසට අටපිරිකර කන්දක් ගොඩ ගහලා. අටපිරිකර කියන්නේ සාමාන්‍ය අයට දෙනේවා නෙමේ. දුගී මගේ යාචකයන්ට අටපිරිකර දෙන්නේ. අපි කවුරුත් දන්නවා අටපිරිකර පූජා කරන්නේ මහා සංඝයාට. එහෙමනම් මේ බුද්ධ ශාසනයක මහා සංඝයා වෙනුවෙන් අහස උසට අටපිරිකර කන්දක් ගොඩ ගහලා අටපිරිකර පූජාවක් කරනවා. විශාල පිනක්. මිල කළ නොහැකි පිනක්. බුදුරජාණන් වහන්සේ තව ක්‍රමයකින් කියන මහණෙනි තව කෙනෙක් සතර පද ගාථාවකින් දහම් දෙසනවා. බණක් කියනවා සතර පද ගාථාවකින්. අර අටපිරිකර කන්දක් පූජ කරන පින විශාල පිනක්. ඊටත් වඩා පිනක් කියවා සතර පද ගාථාවකින් දහම් දෙසන එක. බුදුරජාණන් වහන්සේක විස්තර කරනවා. ඇයි ඒකට හේතුව තමයි කෙනෙක් එකාට පිරිකරක් හරි පූජා කරන්න හිතන්නේ බණක් ඇහුවොත් නේද. පින් පව් ගැන දන්නේ නැත්නම් දැන් අපි අහලා තියෙනවා බුද්ධ ශූන්‍ය කාල ලෝකෙ තියෙනවා. බුදුවරු පහළ නොවෙච්ච කාල. ඒ කාලි ලෝකෙ බලවත්ම දේ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. පින් කියල දෙයක් නෑ. පව් කියල දෙයක් නෑ. හොඳ නරක කියල දෙයක් නෑ. දෙමව්පියන්ට සැලකුවා කියලා ලැබෙන දෙයක් නෑ. මවුට පියාට සලකල වැඩක් නෑ. ඕපපාතික සත්‍යයන් කියල ජාතියක් ලෝකෙ නෑ. හිත දියුණු කරගත්ත ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඔක්කොම බොරු. ඔහොම දේවල් නෑ. ඔන්න ඔය දෘෂ්ටිය තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. ධර්මයක් නැති කාලවල ලෝකෙ බලවත්ව තියෙන්නේ ඔය නියත මිත්‍යා දෘෂ්ටිය. නියත මිත්‍යා දෘෂ්ටිය පවතින කල්ප ගණන් ලෝකෙ පවතින ඒ කාලවල මිනිස්සු පිම් පව කුසල් අකුසල් හොඳ නරක දානය ඕ මොකොවත් දන්න. මිනිස්සු තුළ තියෙන ඉරිසියා වෛරය ක්‍රෝධය කුහකකම පරිත්‍යාගසීලීකම දන්න ගෑවිලාවත්නෑ. ඇයි පිම් පව් දන්නේ නැති නිසා. හැබැයි අද අපි මේ දන් දෙන්නේ අපි පින්කං කරන්නේ ඇයි බණහන් නිසානේ. අද අපි බණක් අහපු නිසානි දන්නේ දානයක විපාක ඇත. කරන පින්කංවල විපාක ඇත. මෙලවක් තියෙනවා පරලවක් තියෙනවා. මවුට සැලකීමේ විපාක තියෙනවා. පියාට සැලකීමේ විපාකයක් තියෙනවා. ඕපපාතික සත්‍යයල් ලෝකෙ පහළ වෙනවා. තමන්ගේ නුවනින් ජීවිතය අවබෝධ කළ ප්‍රකාශ කන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ලෝකෙ පහළ වෙනවා. අද අපි ඒව දන්නේයි. කුසල් වඩන්න පුළුවන් අකුසල් යටපත් කරන්න පුළුවන් ජීවිතේ මාරක වේවා ප්‍රබල අකුසල් වේවා ප්‍රබල කුසල් වඩලා යටපත් කරන්න පුළුවන් ඒ ඔක්කොම අපි දන්නේයි බණහන නිසා. අන්නේ බණඇසීම තුළ තමයි ලෝකෙ කෙනෙක් පිනකට පෙළඹෙන් පින් කරන්න හිතන්නේ හිත කුසලයට යොමු කරගන්න හිත සම්මාධිට්ටියට පිහිටවාගන්න. ඉති එවැනි කෙනෙකුට බණපදයක් ලෝක අහන්න සලස්සනවා කියලා කියන්නේ බුදුහාන්දුරු පෙන්වා සියලුම දානයන් අතර සබ්බදානන් ධම්මදානංජිනාති සියලු දානයන් අතර ධර්මදානය මග්‍රයි කියල.